හරි. අද අපිට තියෙන්නේ අර ඕම් නියමයේ එතන ඉඳන් වල නෝට් එක කම්ප්ලීට් කරගන්න ඇතිනේ. හරි. එතෙන්දි මතක තියාගන්න ඕන කතන්දර ටික තමයි අපි වෝල්ට් මීටරයක් සම්බන්ධ කරනවා නම් සමාන්තරගත වෙන්න ඕනේ. ධාරාව මැනීමට ඇමීටරය සම්බන්ධ කරනවා නම් ශ්‍රේණිගත වෙන්න ඕනේ. මේ ඕම් නියමයේ ඉදිරිපත් කරේ නැත්නම් මේක හොයාගත්තේ මේ ධාරාව හා විභවාන්තරය අතර සම්බන්ධතාවයක් තියෙනවාද කියලා නිර්ණය කරේ ජෝර්ජ් සයිමන් ඕම්. ඉතින් එයාගේ නමෙන් කෑල්ලක් තමා ඒ ධාරාව හා විභවාන්තරය අතර සම්බන්ධතාවයට ලැබෙන උත්තරය ප්‍රතිරෝධයට එයා ඒකකයක් දෙනවා එයාගේ නමින් ඕම් කියලා. එතකොට ඕම් නියමය ඔප්පු කිරීම සඳහා ජෝස් සයිමන් ඕම් කියන විද්‍යාඥයා විසින් පරීක්ෂණයක් කරනවා. ඒ පරීක්ෂණය කරන්නේ කොහොමද යම් සන්නායකයක් තුලින් ධාරාවක් යවනකොට එහිදී ලැබෙන විභවාන්තරය හා ධාරාව අතර ඇතිවන සම්බන්ධතාවය මොකක්ද කියලා. ඒ සඳහා එයා පරිපථයක් ගොඩනගනවා. වියලිකෝෂ හතරක් එයා යොදා ගන්නවා මේ. දිගාග්‍රය ධන කොටාග්‍රය ඍණ. හරි. ඊට පස්සේ මෙයා මේකෙන් ගලන ධාරාව බලන්න මේකට සම්බන්ධ කරනවා ඇමීටරයක් ශ්‍රේණිගතව. මේ ඕම් නියමය හොඳට අහගන්න පුතේ. මේ ඕම් නියමය සත්‍යාපනය කරනකොට වැදගත් වන නැත්නම් නියතව තබාගත යුතු සාධකයක් තියෙනවා පුතේ. ඒ තමා උෂ්ණත්වය. සන්නායක කම්බියේ උෂ්ණත්වය නියතව තියන්න ඕනේ. මොකද කම්බියක් තුලින් ධාරාවක් ගමන් කරනකොට අනිවාර්යයෙන්ම රත් වීමක් වෙනවා. ඒ රත් වෙනකොට අනිවාර්යයෙන්ම උෂ්ණත්වය වෙනස් වීමක් වෙනවා. මේ පරීක්ෂණයේ සාර්ථක වන්නේ උෂ්ණත්වය නියතව තබා ගන්න ඕනේ. අන්න ඒ නිසා උෂ්ණත්වය නියතව තබා ගන්න මේ ඕම් සමීකරණය නැත්නම් ඕම් නියමය සොයා ගන්නකොට මෙයා ස්විච් එකක් දානවා උෂ්ණත්වය නියතව පවත්වා ගැනීමට. ඒ නිසා මේකේ වැදගත්ම කාරණයක් තමයි මම ලියවන්නම්. මෙම පරීක්ෂණය මෙම ඇටෝම කරනකොට නියත සාධකය මොකක්ද කියලා ඇහුවොත් පුතේ ලියන්න ඕන උත්තරය උෂ්ණත්වය. උෂ්ණත්වය නියත කර ගැනීම සඳහා යොදා ගන්නා උපක්‍රමය මොකක්ද කියලා ඇහුවොත් ස්විච් එක. ස්විච් එක ඔන් ඔෆ් කරනවා. පාඨාංක ගත්ත ගමන් ඔෆ් කරලා දානවා. එහෙනම් මම ඊළඟට මේකේ මේ පරිපතේ ස්විච් එකක් අදිනවා. ඊට පස්සේ අපිට ඕන වෙනවා පුතේ මේ පරිපතේ යන ධාරාවත් එක්ක විභවාන්තරයේ සමානකමක් තියනවාද කියලා බලන්න. අපිට මේ වියලිකෝෂයේ යන ධාරාව වෙනස් කරගන්න පුළුවන් වෙන්න ඕන. ඉතින් අපිට මේ වියලිකෝෂයේ යන ධාරාව වෙනස් කරගන්න නම් ධාරාවේ ප්‍රමාණය අඩු වැඩි කරගන්න නම් පුතේ අපිට තියෙනවා ප්‍රතිරෝධකයක්. අන්නේ ප්‍රතිරෝධයකට කියනවා අගය වෙනස් කරන්න පුළුවන්. අපි ඉකෝන් වලත් කියනවා බිස්නස් වල කියනවා වෙනස් කරනවා කියන්නේ විචල්යයි. අපි කියන්නේ ස්ථාවර ප්‍රාග්ධනය, විචල්්‍ය ප්‍රාග්ධනය කියලා වෙනස් වෙන ප්‍රාග්ධනය, ස්ථිරව තියෙන ගොඩනැගිලි වගේ ඒවා. ඒ විදිහට අපිට ධාරාවේ අගය වෙනස් කරන්න පුළුවන් ප්‍රතිරෝධකයක් තියෙනවා. අපි ඒක ගන්නවා විචල්්‍ය ප්‍රතිරෝධකයක්. අපිට විද්‍යාගාරයේ තියෙන විචල්්‍ය ප්‍රතිරෝධකය තමයි ධාරා නියාමකය. ධාරා නියාමකය. ඔයාලා දැකලා තියෙනවද දන්නේ නැහැ. මම පෙන්නන්න පොඩ්ඩක්.
සර් ඇහෙන්නේ sorry. right. පුතේ මෙන්න මේකට කියනවා ධාරා නියාමකය කියලා. මේකේ අගය මේ කෑල්ල එහෙට මෙහෙට කරලා අපිට දුර වැඩි කරලා අඩු කරලා මේ කම්බි දගරේ දුර අඩු කරනකොට ප්‍රතිරෝධය අඩු වෙනවා. මේක වැඩි කරනකොට ප්‍රතිරෝධය වැඩි වෙනවා. ඒතර අපිට මෙන්න මේ ධාරා නියාමකයෙන් අර වියලි කෝෂයට ඒ කියන්නේ මෙන්න මෙතෙන්ට සවිද කරනවා මෙන්න මේ පරිපතේ මෙතෙන්ට සවි කරනවා මෙන්න මේ ධාරා නියාමකය. එතකොට අපිට මේකෙන් අගය වෙනස් කර කර ගත්ත හැකි. පුතේ ධාරා නියාමකයෙන් ධාරාව යන අගය වෙනස් කරනකොට විභවාන්තරයත් ඔටෝමැටිකලිම වෙනස් වෙනවා. ඒ නිසා අපි මේකට සවි කරනවා පුතේ ධාරා නියාමකයේ හෙවත් විචල්්‍ය ප්‍රතිරෝධකය. ප්‍රතිරෝධකයේ සංකේතයක් නිකන් කටු කම්බියක් වගේ පුතේ නැත්නම් ගඩොල් කැටයක් වගේ. හැබැයි මේක විචල්්‍ය ප්‍රතිරෝධකයක් නිසා පුතේ අපි විචල්‍යයි කියලා පෙන්වන්නේ ඊතලයක් දානවා වගේ වෙනස් කරන්න පුළුවන් කියලා මෙන්න මේ විදිහට. ඊට පස්සේ මේකට අපි සම්බන්ධ කරනවා නික්‍රෝම් කම්බි දගරයක්. ඊට පස්සේ අපිට මේ නික්‍රෝම් කම්බි දගරේ විභව අන්තරය සොයන්න ඕන පුතේ. විභව අන්තරය සොයන්න නම් වෝල්ට් මීටරයක් ඕනේ වෝල්ට්‍යතාවය වන්න. වෝල්ට් මීටරේ සවි කරන්න පුතේ ශ්‍රේණිගතව නෙවෙයි සමාන්තරගතව. එහෙනම් අපි මේක සමාන්තරගතව වෝල්ට් මීටරේ සවි කරනවා. සවි කරලා පුතේ මේ ස්විච් එක සංවෘත කරනවා. ඒ කියන්නේ ඔන් කරනවා. ඔන් කරලා මෙන්න මේ ඇමීටරේ සහ වෝල්ට් මීටරේ පාඨාංකය ලැබුණ ගමන්ම මේක ආය ඕෆ් කරන්න ඕන පුතේ. ඕෆ් කරන්න ඕනේ. හේතුව සන්නායකයේ උෂ්ණත්වය නියතව තබා ගන්න. ඊට පස්සේ අපි ආය ධාරාව ලැබෙන ප්‍රමාණය වෙනස් කරන ධාරා නියාමකයෙන් ආය සංවෘත කරනවා. ඇමීටරේ සහ වෝල්ට් මීටරේ පාඨාංකය ගන්නවා. අරගෙන ආයෙත් ඕෆ් කරනවා. ඔය විදිහට ධාරාව අඩු වැඩි කරලා ඇමීටරය සහ වෝල්ට් මීටරේ පාඨාංකය ගත්තාම අපිට ලැබෙන මේ විභවාන්තරය සහ ධාරාව කියන එක මෙන්න මේ ලැබෙන අගය අපිට හැම වෙලාවෙම එකම අගයක් නියත අගයක් එන්නේ කියනවා. එහෙනම් මේක තමා පුතේ ඕම් සමීකරණය සත්‍යාපනය කිරීම සඳහා ඕම් නැත්නම් ජෝස් සයිමන් ඕම් විසින් හදන ලද ඇටවුම. මෙන්න මේකට කියනවා නික්‍රෝම් කම්බි දගරේ. මේක ඇමීටරය කියලා මේක වෝල්ට් මීටරය මේක ඇමීටරය කියලා මේක ස්විචය මේක R කියලා දාන්න තියෙන්නේ. ඒවා ලියන්න නම් ඕනේ නැහැ. හරි? රයිට්. නම් කරන්න නැහැ. රයිට්. එහෙනම් පුතේ ඔයාලයි බලන්න තියෙනවා පුතේ සන්නායකයක් තුලින් ගලන ධාරාව හා සන්නායකයේ දෙකලවර විභව අන්තරය අතර සම්බන්ධතාවය. අවශ්‍ය ද්‍රව්‍ය දීලා තියෙනවා පුතේ නික්‍රෝම් කම්බි දගරයක්. අවශ්‍ය නම් if you want you can write down. හරි නික්‍රෝම් හැදිලා තියෙන මිශ්‍ර ලෝහයකින් පුතේ. මේ නික්‍රෝම් කියන එකේ අඩංගු වන ලෝහ ටික ඕනනම් ලියා ගන්න පැත්තකින්. නී කියන්නේ නිකල් තියෙනවා මේකේ. ක්‍රෝ කියන්නේ ක්‍රෝමියම් තියෙනවා. ඊට අමතරව මේකේ යකඩ තියෙනවා. එහෙනම් නික්‍රෝම් කම්බිය හැදිලා තියෙන්නේ නිකල් ක්‍රෝමියම් යකඩ කියන ලෝහ තුනෙක් අහු වෙලා. ඕන හදාගන්න. ඇමීටරයක් තියෙනවා පුතේ. ඇමීටරයක් සම්බන්ධ කරන්නේ පරිපතයකට ශ්‍රේණිගතව. ඊට පස්සේ තියෙනවා වෝල්ට් මීටරයක් විභවාන්තරේ මනින්න. ඒක සවි කරන්නේ සමාන්තරගතව. ධාරා නියාමකයක් තියෙනවා. ඒ කියන්නේ විචල්්‍ය ප්‍රතිරෝධකයක් අගය වෙනස් කරන්න පුළුවන්. ඒකේ සංකේතය තමයි ඔය R කියලා දාලා තියෙන්නේ. ඊතලයක් දාලා. වියලි කෝෂ හතරක් තියෙනවා. ඊට අමතරව සම්බන්ධ කම්බි ස්විච්යක් තියෙනවා. ස්විචය කියන්නේ තාමත් වැදගත් එකක්. ඇයි මේ පරීක්ෂණය ඔප්පු කිරීමට නම් නියතව තබාගත යුතු සාධකය උෂ්ණත්වයයි. උෂ්ණත්වය නියතව තබා ගන්න නම් උෂ්ණත්වය වැඩි නොවී තියෙන නම් පාඨාංක ලබාගත් සැනින්ම ස්විච් ඔෆ් කරන්න ඕනේ. ඔෆ් කියන්නේ විවෘත කරන්න ඕනේ. ඔන් කියන්නේ සංවෘත කිරීම.
එහෙනම් පුතේ ක්‍රමයේ යටතේ ලියා ගන්න මේක කරන විදිහ ඊට පස්සේ අපි රූප සටහනෙන් ගමු. ක්‍රමයේ යටතේ ලියන්න 9 වෙනි පිටුවේ ක්‍රමය ලියා ගන්න පළවෙනි තරුව දාලා පුතේ පළවෙනි තරුව දාලා ලියන්න 9 වෙනි පිටුවේ තියෙන්නේ වෝල්ට් මීටරයෙන් නික්‍රෝම් කම්බි දගරයේ වෝල්ට් මීටරයෙන් නික්‍රෝම් කම්බි දගරයේ විභව අන්තරය මනින්න වෝල්ට් මීටරයෙන් නික්‍රෝම් කම්බි දගරයේ විභව අන්තරය මනින්න හරි ඊළඟ තරුව දාලා ලියා ගන්න ඇමීටරයෙන් නික්‍රෝම් දගරයෙන් ඇමීටරයෙන් නික්‍රෝම් දගරයෙන් ගමන් කරන ධාරාව මනින්න හරි හරි ඇමීටරයෙන් නික්‍රෝම් දගරයේ ගමන් කරන ධාරාව මනින්න ඊළඟ තරුව දාලා ලියන්න සුවිචය සංවෘත කියන්නේ ඕනේ සංවෘත වරහන් ලියන්න ඔන් අපි ස්විච් ඔන් කරනවා කියන්නේ ඔන් සංවෘත කර වරහන් ඔන් වෝල්ට් මීටරේ හා ඇමීටරයේ සුවිචය සංවෘත කර වෝල්ට් මීටරේ හා ඇමීටරයේ පාඨාංකගෙන ඒ කියන්නේ මේ දෙකේ අගයන් ටික ලියා ගන්නවා පාඨාංකගෙන සුවිචය ඉතා ඉක්මනින් විවෘත ඒ කියන්නේ ඕෆ් කරන්න විවෘත කරන්න ඒ කියන්නේ මේක කට අරින්න එතකොට ධාරාව යන්නේ විවෘත කියන්නේ ඕෆ් කියන එක හරි විවෘත කරන්න වරහන් ඕෆ් කියලා දාගන්න මොකද අර විවෘත සංවෘත පැටලෙන්නේ නැත්තම් විවෘත කරන්න ප්‍රසාද් මට කියන්න පුතේ ඇයි පාඨාංක ගත්ත සැනින්ම ස්විච් එක ඕෆ් කරන්නේ හේතුව මොකද්ද හේතුව පාඨාංකය ගත්ත සැනින්ම ස්විචය ඕෆ් කරන්න හේතුව මොකද්ද දැන් කියන්නේ මොකද පාඨාංකය ගත්ත ගමන් ස්විච් ඕෆ් කරන්නේ ඇයි දනුජය මොකක් කරන්නද කෙනෙක් ඉක්මනට මොකක් කරන්නද උෂ්ණත්වය නියතව තබා ගන්න උෂ්ණත්වය මේකේ ප්‍රධානම සාධකය රතු පෑනෙන් ලියා ගන්න වරහන් ඇතුලේ හේතුව ඒ වාක්‍ය ළඟ රතු පෑනෙන් ලියා ගන්න වරහන් ඇතුලේ හේතුව කියලා ලියා ගන්න උෂ්ණත්වය නියතව තබා ගැනීමට මේකෙන් ප්‍රශ්නයක් આવුත් ඔය උත්තරේ අහනවම තමයි හේතුව
ලියා ගන්න රතු පෑනේ පුතේ උෂ්ණත්වය නියතව තබා ගැනීමට. උෂ්ණත්වය නියතව තබා ගැනීමට. උෂ්ණත්වය නියතව තබා ගැනීමට. උෂ්ණත්වය නියතව තබා ගැනීම කියලා වරහන් වහන්න. හරි. ඊට පස්සේ ලියා ගන්න අන්තිම තරුව දාලා අපි මේක එකපාරක් කරලා නවත්තන්නේ නැහැ. ධාරාව අඩු වැඩි කර කර විභවාන්තර සහ ධාරාව අතර සම්බන්ධතාවය හොයන්න ඕනේ. එහෙනම් අපිට ඊළඟ පියවර තමයි ධාරා නියාමකයේ සීරු මාරු කර කර පාඨාංක ලබාගෙන ස්විච් ඔෆ් කරන්න ඕනේ. ඊළඟ තරුව දාලා ලියා ගන්න අන්තිම කරුණ රූල් ඇති පුතේ එකට හොඳටම අන්තිම කරුණ ලියන්න. ධාරා නියාමකය සීරු මාරු කර ධාරා නියාමකය සීරු මාරු කර නැවත නැවත සුවිචය ධාරා නියාමකය සීරු මාරු කර නැවත නැවත සුවිචය සංවෘත කර ඇමීටරේ හා වෝල්ට් මීටරේ පාඨාංක ගන්න. ගත්ත ගමන් ස්විච් ඔෆ් කරන්න. ගන්න. හරි. හරි. සර් ඔව්. පෙර ජීවන පිටුවද මේක දැන් අර නෝට් එක ලියා ගන්න කිව්වනේ මේක 9 වෙනි පිටුව. 9 වෙනි පිටුව. 9 වෙනි පිටුවේ. ඒක දැන් මේ විස්තර ටික මම ආපහු වීඩියෝ එක දාන්නම්. ඒ පොඩ්ඩ ලියා ගන්න පුළුවන් මේ අර ඒ 9 වෙනි පිටුවේ සන්නායකයක් තුලින් ගලන ධාරාව සන්නායක අතර විභවාන්තර අතර සම්බන්ධතාවය කියන එකේ විස්තර ටික ලිව්වේ. දැන් පුතේ ඊට යටින් සුදු ඉරක් තියෙනවා. ඒකේ මේ රූප සටහන ඇඳ ගන්න. 9 වෙනි පිටුවේ යට සුදු ඉරක් තියෙනවා. මේ ඕම් පරීක්ෂණයේ ඇටවුම ඇඳ ගන්න. මේක ප්‍රශ්න ගොඩාක් වෙන එකක්. දැන් මේක නම් A කියන්නේ ඇමීටර් ඒවර නම් කරන්න ඕනේ නැහැ. V කියන්නේ වෝල්ට් මීටරේ නම් කරනවා. මේක නික්‍රෝම් කම්බි දාකරය. මේ එතකොට S කියලා දාලා තියෙන ස්විචය R කියලා දාලා තියෙන මෙතන ඊතරයක් තියෙන විචල්්‍ය ප්‍රතිරෝධකය. මේක වියලි කෝසර්. හරි වියලි කෝසර්. සමහරවිට මේ වියලි කෝසර් අකින් දානවා E කියලා. ඒ කියන්නේ ශක්තියක් දෙන ඉලෙක්ට්‍රික් එනර්ජි එකක් දෙනවා. හරි ඔහොම දාලා තියෙන පුළුවන්. මේක ඇද ගන්න පුතේ යට. ඇදගෙන ඉවරලා ඊළාට මම ඕම් නියමය කියන්නේ මොකද්ද කියලා කියා දෙන්න. මේකේ මාර වැදගත්ම අතරින්නම් බැරි සාධක තමයි. මෙම ඇටවුම කරන විට නියතව තබාගත යුතු සාධකයක මත. ආය කතන්දර මොකුත් එපා උෂ්ණත්වය. ඔව් මේ ෆොටෝ එක ඇද ගන්න ඕනේ යට. අර සුදු පාට ඉඩේ. ඒ කියන්නේ රූල් වලින් පස්සේ පොඩි ඉඩක් තියෙනවනේ ඔයාලගේ. කොහේ හරි. මම දන්නේ ඔයාලා ටියුට් එකේ කොහේ හරි ඉඩක් තියෙනවනේ සුදු පාටද. අන්න එතන ඇද ගන්න. ඒ කියන්නේ වාක්‍ය ටික ලියලා ඊළඟට මේ රූපය ඇද ගන්න. මේ ඩයග්‍රෑම් එක. right? වැදගත් කරුණු ඔළුවේ තියා ගන්න. ඕම් පරීක්ෂණයේ ජෝස් සයිමන් ඕම් මේ පරීක්ෂණය කරනකොට නියතව තබපු සාධකය උෂ්ණත්වය එළියට බහින වාරයක් ගානේ මතක් වෙන්න ඕනේ. රත් වෙන වාරයක් ගානේ මතක් වෙන්න ඕනේ. උණ ගැනෙන වාරයක් ගානේ මතක් වෙන්න ඕනේ. උෂ්ණත්වය කියන්නේ ඕම් නියමේ නියත සාධකය. ඒ සදා එය නියත කිරීමට තිබු උපකරණය තමයි ස්විචය. හරි. ධාරා නියාමකේ නෙවෙයි ස්විචය. ධාරා නියාමකයෙන් කරන්නේ ධාරාව අඩු වැඩි කිරීම. සම්බන්ධතාවය V සහ A අතර. උතර මතක තියාගන්න. වැදගත්ම කාරණේ ඕම් නියමයේ උෂ්ණත්වයේ නියතයි. වැදගත්ම කාරණේ උෂ්ණත්වයේ නියත කිරීම. ඒ සදා තියෙන උපාංගේ ස්විච්. ඔය ස්විච් එක දානකොට මතක් වෙන්න ඕනේ. ලයිට් එක ස්විච් එක දානකොට අරගෙන ස්විච් එක දානකොට ටීවී එකේ ස්විච් එක දානකොට ඕන මගුලක් දානකොට මතක් වෙන්න ඕනේ. ස්විච් එක තමයි උෂ්ණත්වය පාලනය කරන්න ඕම් ජෝස් සයිමන් ඕම් ළඟ තිබ්බ බඩු කෑල්ල. එහෙනම් ජෝස් සයිමන්ගේ මේ පරීක්ෂණය කරන්න නම්
උෂ්ණත්වය වෙනස් වෙන්න දෙන්න හොඳ නැහැ. ඒ නිසා මේ කරන උපක්‍රමය තමයි ස්විච් එක දාලා පාඨාංක ගත්ත ශනිකව ඊට පස්සේ ඕෆ් කරලා දැම්මා. විවෘත කරා. මතක තියාගන්න ස්විච් එක දානකොට මතක් වෙන්න ඕන උෂ්ණත්වය. ස්විච් එක දානකොට මතක් වෙන්න ඕන උෂ්ණත්වය. හරි. නියත සාධකයේ නියත සාධකයේ. මේකෙන් ප්‍රශ්නයක් ඇහුවොත් පුතේ ඔය කෙහෙම්මල අහනවා ඒකයි. හරි. ඉක්මනට දෙයක්. නාඩි 5ක් දෙන්නක් මම ඈ. මේක ඇදගෙන ඉවරත් තව අදිනවාද? අපිට ඊළඟ කැලට යන්න. ඉවරද? ඊළඟ කැලට යන්න ඈ. හරි. පුතේ ඊට පස්සේ නිරීක්ෂණය කරනකොට වලට වගුවක් දීලා තියෙනවා පුතේ. මතක තියාගන්න. අපි දැන් හිතමුකෝ මේක ගන්නකොට ඔය විභවාන්තරය පළවෙනි අවස්ථාව ගන්නකොට අපිට ආවා කියලා 4ක්. අපි දාමු ගොඩක් කැලින් ලොකු වගේක් ඕනේ නැහැ. දෙකක් ආව කියලා පළවෙනි අවස්ථාවේ අපි විභවාන්තරය හිතමු 1යි කියලා. ඊළඟට ධාරාව 1යි. විභවාන්තරය 4ක් ආවම අපිට එතන ධාරාව වෙනවා 2ක්. විභවාන්තරය 6ක් කියලා හිතමු. අපිට ධාරාව වෙනවා 3ක්. විභවාන්තරය 8ක් කියලා හිතමු. අපිට ධාරාව වෙනවා 4ක්. විභවාන්තරය 10ක් කියලා හිතමු. අපිට ධාරාව 5ක් එනවා. මේ සම්බන්ධතාව සමානවමයි එන්නේ කරනකොට පුතේ. එහෙනම් ඔයාලගේ අර පුතේ එහා පැත්තේ වගුවක් තියෙනවා. ඔයාලගේ එහා පැත්තේ කොහෙද දන්නේ නැතිනේ. විභවාන්තරය ලියන්න තියෙනවා. ධාරාව ලියන්න තියෙනවා. පළවෙනි අවස්ථාවට විභවාන්තරය දාන්න පුතේ 2යි. පළවෙනි අවස්ථාවට දාන්න විභවාන්තරය 2යි. දෙවෙනි අවස්ථාවට විභවාන්තරය දාන්න 4යි. තුන්වෙනි අවස්ථාවට විභවාන්තරය දාන්න 6යි. හතරවෙනි අවස්ථාවට දාන්න විභවාන්තරය 8යි. පස්වෙනි අවස්ථාවට දාන්න විභවාන්තරය 10යි. ඊට පස්සේ පුතේ ධාරාව පැත්තෙන් දාන්න පළවෙනි අවස්ථාව 1 2 3 4 5 කියලා දාන්න 5ට යනකම්. 5ට යනකම් දාන්න. 5ට යනකම් දාන්න. මේක ආයෙත් මොකක්ද? 5ට යනකම් දාන්න. දැන් ඔයාලගේ ඒ ටික දැම්මට පස්සේ තියෙනවා මෙන්න මෙහෙම සම්බන්ධතාවයක්. විභවාන්තරයේ ධාරාව I යට තියෙන්නේ. ඒ කියන්නේ පුතේ මේකේ සම්බන්ධතාවය තමයි V බෙදීම I. එතකොට V වල අගය කීයද මෙතන? පළවෙනි අවස්ථාවේ 2යි. I වල අගය 1යි. උත්තරේ කීයද? 2යි. උත්තරේ කීයද? 2යි. ඊට පස්සේ දෙවෙනි අවස්ථාවේ බලන්න. V කියන්නේ විභවාන්තරය 4යි. ධාරාව 2යි. ඒ උත්තරේ 2යි. ඊළඟ විභවාන්තරය 6යි. ධාරාව 3යි. ඒත් උත්තරේ 2යි. විභවාන්තරය 8යි. ධාරාව 4යි. ඒක බෙදුවත් එන්නේ 2යි.
විභවාන්තරය 10යි ධාරාව 5යි. ඒ කියන්නේ එකම පරිපතයක සන්නායකය කොහොම බැලුවත් එන උත්තරය නියත උත්තරයක් එන්නේ. නියත උත්තරයක් එන්නේ. එහෙනම් ඒක දාගන්න පුතේ ඔයාලගේ තුන්වෙනි කොලම් එකේ. පළවෙනි කොලම් එකේ දානවා විභවාන්තරය 2 4 6 8 10. ඊළඟ එකේ ධාරා ගන්න 1 2 3 4 5. ඊට පස්සේ v බෙදීම i කියලා තියෙනවානේ. අන්න එතන දාන 2 බෙදීම 1 2යි 4 බෙදීම. මොකද ධාරාව තමයි පුතේ 1 2 3 4 5 තියෙන්නේ. ධාරාව යට තියෙන්න ඕනේ. විභවාන්තරය උඩ තියෙන්න ඕනේ. ඒ ටික දාගන්න. හරි නේද මේ ටික දාගත්තා නේද? කොටස් කරලා දාගත්තානේ. 2 4 6 8 10 1 2 3 4 5 6 ඊට පස්සේ v බෙදීම i කියලා තියෙනවා ඔයාලගේ විභවාන්තර සාධාරණතර අනුපාතය 2 බෙදීම 1 2යි 4 බෙදීම 2 2යි 6 බෙදීම 3 2යි 8 බෙදීම 4 2යි 5 බෙදීම 10 බෙදීම 5 2යි right මේකෙන් පැහැදිලි වෙනවා පුතේ හොඳට බලා ගන්න මේකෙන් පැහැදිලි වෙනවා විභව අන්තරය සහ ධාරාව අතර සෑම වෙලාවෙම ලැබෙන අගය නියත අගයක් කියලා නියත අගයක් එහෙනම් බලන්න ඔයාලා යට ලියලා තිනවා මේ සෑම අවස්ථාවකදීම විභව අන්තරය ඔයාලගේ ඉර ගහලා නෑ මං හිතන්නේ බෙදීම ධාරාව ඉරක් ගහගන්න විභව අන්තරය ඉර ගහලා නෑ මං හිතන්නේ v බෙදීම i මේ සෑම අවස්ථාවකදීම විභව අන්තරය බෙදීම ධාරාව අගය නියත වේ. ඉස්සරහින් ලියන්න අගය නියත වේ. නියත අගයක් එනවා. අගය නියත වේ. මේ සෑම අවස්ථාවකදීම විභවාන්තරය බෙදීම ධාරාව අගය නියත වේ. හරි. පුතේ මම ලියලා තියෙනවා මේ ඕම් නියමය ඉදිරිපත් කරන ලද්දේ කියලා ඕනේ. ඕම් නියමය නම් කවුද කරලා තියෙන්නේ? ඉස්සරහින් මම ලියලා තියෙනවා. ජෝර්ජ් සයිමන් ඕම් ජෝර්ජ් සයිමන් ඕම් කවුද ජෝර්ජ් සයිමන් ඕම් ඕම් නියමය හරි ජෝර්ජ් සයිමන් ඕම් ආයෙ මං අදින්නම් පුතේ මේ හැදින්වීම කියා දෙන්න මතක තියාගන්න ලේසිම විදියට ඔයාලට මං කියා දෙනවා ඒක right රියල් කෝස තියෙනවා ඇමීටරයක් තියෙනවා ධාරාව සෙවීමට ස්විච් එකක් තියෙනවා උෂ්ණත්වය නියතව තබා ගැනීමට ධාරා නියාමකයක් තියෙනවා නික්‍රෝම් කම්බියක් තියෙනවා විභව අන්තරය හොයන්න වෝල්ට් මීටරයක් තියෙනවා ඔය ටික තමයි තියෙන්නේ පළවෙනියටම පුතේ එක අපි කියන්න ඕන වචනේ ඕම් නියමයේ මේ ධාරාව යන්න කලින් අපි සන්නායකයේ උෂ්ණත්වය නියතව තබා ගන්න ඕනේ. ඒක තමයි අපි කියන්නේ සන්නායකය උෂ්ණත්වය නියත කිරීම. අපි දෙකට කියනවා මේ කම්බි වලින් සම්බන්ධ කරපුවාම මේක තුලින් ගමන් කරන්නේ සන්නායකය තුලින් ගමන් කරන්නේ ධාරාව. සන්නායකය තුලින් ගමන් කරන්නේ ධාරාව. ඊට පස්සේ මෙන්න මේ කෙලවරවල් දෙකක් තියෙනවා. දෙකලවරවල්. දෙකලවරවල් කියන්නේ මේ නික්‍රෝම් කම්බිය සම්බන්ධ කරපු දෙකක් තියෙනවා. දෙකලවරවල්. මේකට කියනවා විභව අන්තරය වෝල්ට්. විභව අන්තරය. මෙන්න මේ 6 විදිහට මෙන්න මේ දාන එකට කියනවා මේ දාන එකට කියනවා අනුලෝමව සමානුපාතිකයි කියලා. මම නිකන් මේ කියන්න මොකද්ද මේ වෙන්නේ කියලා. හරි. මෙන්න බලා ගන්න. අංක 1ට කියන්නේ සන්නායකයක උෂ්ණත්වය නියත විට. සන්නායකයක උෂ්ණත්වය නියත විට. මොකද නියත කරන්න අපිට තියෙනවා ස්විච් එකක්. ස්විච් එකක් තියෙනවා on off ගත්ත පාටංක off කරා ගත්ත පාටංක off කරා ගත්ත පාටංක off කරා අයියේ ගොඩක් වෙලා ස්විච් දාන්න නැති රත් වෙනවා රත් වුණොත්
නියතේ විනාශයි. නියතේ විනාශයි. ඕම් නියමයේ විනාශයි. එහෙනම් පළවෙනිට කියනවා සන්නායක. මගේ මේ අත කියන්නේ සන්නායකය. සන්නායකයක උෂ්ණත්වයේ නියත විට සන්නායකය තුලින් ගලන ධාරාව. ඔයාගේ අත සන්නායකයක්. මෙන්න මම අයි කියලා ලිව්වා. ඉසංක කියන්න නෙමෙයි අයි කියන්නේ. ධාරාව කියන්නේ. right? සන්නායකයක උෂ්ණත්වයේ නියත විට සන්නායකය තුලින් ගලන ධාරාව මේක කම්බියේ මොකද්ද මේ කෙලවර දෙක? එහි දෙකලවර v කිව්වොත් මොකද්ද? විභවාන්තරයට අනුලෝමව සමානුපාතිකයි. මොකද්ද ඕම් නියමය? සන්නායකයක උෂ්ණත්වයේ නියත විට සන්නායකය තුලින් ගලන ධාරාව එහි දෙකලවර මේ v අකුර විභවාන්තරයට අනුලෝමව සමානුපාතිකයි. මොකද්ද පුතේ? සන්නායකයක උෂ්ණත්වය නියත විට සන්නායකය තුලින් ගලන ධාරාව එහි දෙකලවර විභවාන්තරයට අනුලෝමව සමානුපාතිකයි. right මට දුලංග මයික් එක ඔන් කරන්න. දුලංග මයික් එක ඔන් කරන්න. දැන් ඔයාගේ අත සන්නායක කම්බියක් ඈ. දුලංග උලන්දම් කරන්න. නෙතුම් කරුණ කරන්න පුතේ මට මේක ක්ලියර් වුණාට පස්සේ තමයි ඊළඟට යන්න ඕනේ ඒකයි. ඒකනේ අපිට වෙලක් යන්නේ. ඉක්මනට. නෙතුම් ඔයාලා පරක්කු තමයි තියෙන්නේ කවුරු හරි ඔන් කරන්නේ. ප්‍රසාද් ඉක්මනට පුතේ නැත්නම් මේක අල වෙනවනේ. right සිග්නල් නැහැ. හරි. ප්‍රසාද් හරි. හරි ප්‍රසාද් කියන්නේ. හා මොකද? මේක සන්නායක. ඔයාගේ අත අදින සන්නායකේ. මොකද? සන්නායකයක සන්නායකයක උෂ්ණත්වය උෂ්ණත්වය නියත නියත විට. හරි. සන්නායකේ නියත විට හා සන්නායකයක උෂ්ණත්වය නියත විට ඔව්. සන්නායකයේ තුලින් ගලන සන්නායකය තුලින් ගන්න ධාරාව එහි දෙකලවර හා වී මොකද වී කියන්නේ? විභවාන්ත විභවාන්තරයට විභවාන්තරයට අනුලෝමව සමානුපාතිකයි. අනුලෝමව සමානුපාතිකයි. ඒ කියන්නේ විභවාන්තරේ වැඩි වෙනවනම් ධාරාවත් වැඩි වෙනවා. ධාරාව අඩු වෙනවනම් විභවාන්තරයත් අඩු වෙනවා. ආන් බලන්නකෝ. අර නිව්ටන්ගේ එකේ කියපු විද්ද ආන් එක. එහෙනම් පුතේ අද ඉඳන් ඔයාගේ අත කම්බියක්. ඉර දැක්ක ගමන් මතක් වෙන. සන්නායකයක උෂ්ණත්වයේ නියත විට සන්නායකය තුලින් ගලන ධාරාව එහි දෙකලවර විභවාන්තරයට අනුලෝමව සමානුපාතික වේ. ධනුජය මයික් එක ඔන් කරන්න පුතේ. ටස් ගාලා. රයිට් කියන්න බලන්න ඕම් නියමය. සන්නායකයක ඔව්. උෂ්ණත්වය වැඩි වෙනට නියත විට උෂ්ණත්වය උෂ්ණත්වය නියත විට විට සන්නායක ගමන් තුලින් කරන ගමන් කරන ධාරාව ධාරාව තුලින් ගමන් ධාරාව එහි දෙකලවර විභවාන්තරයට අනුලෝමව සමානුපාතික හොඳට මැති. ඒ නිසා අද ඉඳන් මතක තියාගන්න ඔයා ලියන්න යන අත සන්නායකයක් ඔයාගේ. ඕම් නියමයට. ඔයාගේ අත සන්නායකයක්. අත දැක්කම සන්නායකයේ උෂ්ණත්වය නියත විට සන්නායකය තුලින් ගලන ධාරාව එහි දෙකලවර විභවාන්තරයට අනුලෝමව සමානුපාතිකයි. ඕක තමයි ඕම් නියමය. ලියාගමු අපි. ඕම් නියමය කියන තැන ලියා ගන්න පුතේ. සන්නායකයක ගන්න රතු පෑනක් මේ වචනෙන් රතු පෑනෙන්ම ලියන්න most important words හරි සන්නායකයක රතු පෑන ගන්න උෂ්ණත්වයේ නියත විට මරු ඒක තමයි මරුම කතාව හරි ඒක නැතුව මොන රෙද්ද ලියුවත් වැඩක් නැහැ මේක වැඩේ වෙන්නේ නැහැ හරි සන්නායකයක රතු පෑන ගන්න පුතේ උෂ්ණත්වයේ නියත විට ඊට පස්සේ ඒක ලියලා අනිත්‍ය රතු පෑන ලියන්න එපා most important words හරි right සන්නායකයක උෂ්ණත්වයේ නියත විට දැන් වෙන පෑනක් ගන්න සාමාන්‍ය පෑන. සන්නායකයක උෂ්ණත්වයේ නියත විට සන්නායකය තුලින් ගලන ධාරාව ධාරාව කියලා පුතේ වරහන් ඇතුළේ දාගන්න I කියලා ඈ. සන්නායකය තුලින් ගලන ධාරාව වරහන් ඇතුළේ I. ධාරාව එහි දෙකලවර මම ගත්ත දෙකලවර පෑනේ දෙකලවර සන්නායකයේ දෙකලවර. එහි දෙකලවර
විභව අන්තරයට කියලා වරහන් ඇතුළේ දාන v. වරහන් ඇතුළේ දාන v. එහි දෙකලවර විභව අන්තරයට වරහන් ඇතුළේ v. අනුලෝමව සමානුපාතික වේ. අනුලෝමව සමානුපාතික වේ. මරු. ආයෙත් දාගන්න පුතේ ඔයාගේ අත සන්නායකයක් ඈ. ආයෙ මගුලක් කතා කරන්න එපා. මාර සන්නායකයක් ඒක. ඔන්න බලන්න ඕම් නියමය. සන්නායකයක උෂ්ණත්වය නියත විට සන්නායකය තුලින් ගලන ධාරාව කියන්නේ එහි දෙකලවර විභවාන්තරයට වරහන් ඇතුළේ වී අනුලෝමව සමානුපාතික වේ. රයිට් රයිට්. ඒක හරි නේද? රයිට්. දැන් ආයෙ අත දැක්කම මොකද මතක් වෙන්නේ? සන්නායකයක උෂ්ණත්වය නියත විට සංඥායකය තුලින් ගමන් කරන ධාරාව එහි දෙකලවර විභවාන්තරයට අනුලෝමව සමානුපාතික වේ. එච්චරයි. අත දැක්කම පුළුවන් වෙන බලන්න අතේ තියෙන ගොඩාක් සමීකරණ පළවෙනි නියමය, බයික් එක අල්ලනකොට දෙවෙනි නියමය, කෙනෙක් කනට ගහනකොට තුන්වෙනි නියමය. දැන් උන්න මේ නියමයත් ආවා. හරි. රයිට් පුතේ. එහෙනම් ඔයාලට කොටුවක් තියනවා නේද පුතේ? ඒ කොටුවේ මම මේ කියන විදිහට ලියාගෙන යන්න. ඔව්.